සුබ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් මේ පෙන්නන විදියට මෝරු මිරිස් හදාගන්න විදිය තමයි අද වීඩියෝ එකෙන් ගේන්නේ. ඔයාලා කාලා තියෙද හදලා තියෙද කියලා පහලින් කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් මේකට ටිකක් දිග අම මිරිස් ඕන වෙනවා. ඉතින් මේ සයිස් එකෙන් තමයි අපේ ගෙදර තිබුණේ. ඉතින් මීට වඩා දිග මිරිස් තියෙනවා. ඒව අරගෙන මේ විදියට හොඳින් හොදන්න. හොඳින් හොදලා තෙත මාත්තු කරන්න ඕන. තෙත මාත්තු කරලා මේක අපි දෙකට වෙන් නොවෙන්න මැදින් කැපුමක් යොදා ගන්න ඕන. ඉතින් එක පැත්තකින් වගේ මේ විදිහට කැපුමක් දෙකට වෙන් නොවෙන්න කපා ගන්න. ඊට පස්සේ මේක අපි හදා ගන්න ඕනි ඇසුරුම් කරලා තියා ගන්න පුළුවන් භාජනයක් ගන්න ඕන. මේ වගේ කෑම් පෙට්ටියක් තමයි මම ගත්තේ. ඊට පස්සේ ඒකට මම මුදෝපු කිරි වලින් මේ සෑහි 4ක් විතර දාගත්තා. ඉතින් මුදෝපු කිරිම ගන්න යෝගට් ගන්න එපා. ඊට පස්සේ ලුණු මේ තේ හැඳි 3ක් විතර දාගත්තා. රස අනුව රස බලලා දාගන්න. ලුණු වැඩි කර ගන්නත් එපා. ඊට පස්සේ කහ වලින් තේ හැඳි භාගයයි මාදුරු වලින් තේ හැඳක් වගේ දාගෙන අපි මේක හොඳට මික්ස් කර ගන්න ඕනේ. ඉතින් බ්ලෙන්ඩර් එකට දාලා ඔයාට මේක මික්ස් කරගන්න පුළුවන්. ඊට පස්සේ වැට එකක් විදියට මේක කැටෙන මුදු කිරි කැට නැති වෙනකන් වික්ස් කරලා අපේ මිරිස් ටික දාගන්න. ඒ ටිකක් දාගෙන හොඳට කවලම් කරලා අපි මේක වහලා දවස් 3ක් කාමර උෂ්ණත්වයේ වගේ තියා ගන්න ඕන. ෆ්‍රිජ් එකේ දාන්න එපා. ෆ්‍රිජ් එකේ දැම්මොත් මේකේ බැක්ටීරියා හටගෙන මේක නරක වෙන්න බලනවා. ඉතින් කාමර උෂ්ණත්වයෙන් කුස්සියෙම ෆ්‍රැන්ටි ලෑල්ලේ උඩ කොනකින් මම මේක දවස් 3ක් විතර තියලා තිබුවා. ඊට පස්සේ ඉතින් දවස් 3 හැම දවසකම එකපාරක් මේක බොක්ස් එක හොල්ලලා පොඩ්ඩක් කවලම් කරගන්න. පියන අරින්න නැතුව කවලම් කරගන්නත් ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට ෆ්‍රැන්ටි ලෑල්ලෙම කොනකින් මම මේක තියලා තිබුවා. ඉතින් දවසින් දවස මම මේ විදිහට ඒක පොඩ්ඩක් සෙලෙව්වා කවලම් වෙන්න. මොකද අර මුදොප්පු කිරි ටික අරට බහැලා තියෙන්න පුළුවන්. ඊට පස්සේ දවස් 3කින් පස්සේ මම මේක තැටියකට දාලා හොඳට තද අවුවේ වේල ගන්න තමයි හදන්නේ. ඉතින් තද අවුවේ දවස් 3-4ක් වේල ගන්න. ඉතින් අවුව නැත්තම් ඉතින් මේක අර හයියට එනකම්ම වේල ගන්න ඕනි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මෝරු මිරිස් හදන්නේ. ඉතින් මේක හරිම රසයි. ඔයාලට වෙලිච්ච මිරිස් බෙදලා ගන්නවට වඩා මේක හදලා තියාගත්තොත් එක ව්‍යංජනයක් හදපු දවසට උනත් මේකක් බෙදලා පපඩමක් බෙදලා කන්න පුළුවන්. ඉතින් හදලා බලන්න try කරපු අයත් ඇති අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මේක රස. ඉතින් ඔන්න විදිහට තමයි මෝරු මිරිස් ටික හොඳට වේලුණාට පස්සේ තියෙන්නේ. ඉතින් මේක ගැඹුරු තෙලේ බෙද්දාම හරි සුවඳයි හරිම රසයි. ඉතින් හදලා try කරලා බලන්න. මගේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, යාළුවන්ට බලන්න share කරන්න. ආදරේ ගිහින් එන්න. බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.